ඔන්න අදත් SL YouTube අපි ලොව වටා තොරතුරු සොයා යන ගමනේ තවත් එක් නැවතුමකට ආවා. අපිට එදිනදා ජීවිතයේ දකින විවිධ මිනිසුන්ගේ වෙනස්කම් විවිධත්වයන් හඳුනා ගන්න ලේසියෙන් පුළුවන් වෙන්නේ නැහැ නේද? මේකට හේතුව හැමදාමත් කෙනෙක්ව දකිද්දී සමහරක් විට ඔවුන්ගේ විශේෂතා අපිට විශේෂත්වයක් විදියට නොදකින නිසා වෙන්න ඇති. හැබැයි ඔබ දන්නවද මේ ලෝකේ බිලියන ගණනක් මිනිසුන් අතරින් ඒ විදියට සුවිශේෂ හැකියාවන් තියෙන මිනිසුන් අප අතරම ජීවත් වෙනවා කියලා. මේ ගැන දැනගන්න කලින් ඔයා තාමත් අපේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිට සබ්ස්ක්‍රයිබ් කරලා අලුත්ම වීඩියෝස් දාපු ගමන් නරඹන්න. ඒ ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලාම එන්න. හොඳයි. අපි දැන් එහෙනම් ආයිත් අපේ වීඩියෝකට. අපි කතාවට කියනවා නේද හැම මිනිස්සෙකුගේම කඳුලට වටිනාකමක් දෙන්න කියලා. ඉතින් මේ කතාව අහන ඔයා පුදුම වෙයි. කඳුලක් උනත් මේ තරම් වටිනවද කියලා. හස්නා මුස්ලිමානි. ඇය ලෙබනන් ජාතික දැරියක්. පලිඟු කඳුළු අඬන දැරිය විදියට තමයි ලොව පුරා ඇව හඳුන්වනු ලබන්නේ. වර්ෂ 1996 වන විට වසර 12ක් පමණ වූ මෙම දැරිය දිනක් තම දෙමාපියන්ට පවසන්නේ ඇයගේ ඇස් වලින් කඳුළු වෙනුවට වීදුරු කැබලි වැනි ද්‍රව්‍යයක් එළියට එන බවයි. පුදුමයි නේද? අපි කවදාවත් අඬනකොට අපිට එහෙම වෙලා නෑනේ. ඒ නිසාම මෑගේ දෙමාපියන් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙලා වෛද්‍යවරයෙකු වෙත මෙම දැරිය යොමු කිරීමට පටන් ගන්නවා. මෙම අසාමාන්‍ය සංසිද්ධිය නිසා ඇයට දිනකට මෙවැනි වීදුරු කැබලි වැනි ස්පටික 7ක් බැගින් ඇයගේ ඇසින් පිටවනවා. මේ වෛද්‍යවරුන් පවා මවිතයට පත්වූ කරුණක් වුණා. තවත් අයෙක් පවසන්නේ මේ දෙවියන් වහන්සේගේ හාස්කමක් බවයි. නමුත් පසුකාලීනව සොයාගනු ලැබුවේ මෙය එවැනි පැහැදිලි කිරීමක් ඇති තත්ත්වයක්ද නොවන බවයි. පුදුමයි නේද? ඔබටත් මෙවැනි තත්ත්වයක් තිබ්බොත් මොකද හිතන්නේ? පහලින් අපිට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ විශේෂ දේවල් දැනගන්න කැමති ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අදට අපි නවතිනවා. තවත් දවසක අලුත් වීඩියෝවක් සමගින් හමු වෙමු.